Hi guys, අද අපි යනවා හාට්පුල් නැව බලන්න. දැන් මේ එතන ඇතුළේ ගේට් එක ආවින්නේ. ඇතුළේ මොකක්ද තියෙන්නේ? මොකක්ද ඒකේ ඉතිහාසය? මේ තියෙන්නේ ඇතුළේ එතන පාකින් එක ගාව. මෙතනින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. මෙතන යනකොට මේ ටිකට් තියෙන ඔන්ලයින් බුක් කරලා තමයි අපි යන්නේ. ඔන්ලයින් බුක් කරද්දී ටිකක් ගාණ අඩුයි. මෙතෙන්ට ඇවිල්ලා ගන්නකොට ටිකක් පොඩි ගාණක් වැඩි වෙනවා. මෙතන තමයි එන්ට්‍රන්ස් එක. මේ මෙතනින් තමයි ගිහින් ටිකට් අරන් අපි ඇතුළට යන්න ඕනේ. බලමු ඇතුළට ගිහින් මොනවද තියෙන්නේ බලන්න දේවල්. මෙතන මේ තියෙනවා nice. ඒක දෙක තියෙන්නේ. මෙතන තියෙනවා මියුසියම් එකේ සිටියම්. ඒකම බලන්න තියෙන්නේ. අය දෙකක් වගේ තියෙනවා කොච්චර බලන්න. අපි ගිහින් බලමු එතන මේ තියෙන්නේ. අපි බලමු මේ ත්‍රිංකුමලේ කියන ලංකාවේ ලංකාවේ නගරයක නමක් මේ නෞකාවට ලැබුණේ කොහොමද කියලා. ඒ කියන්නේ ත්‍රිංකුමලේ කියන්නේ 1817 අවුරුද්දේ බ්‍රිතාන්‍ය රාජනාවික හමුදාවට සාදාගත්ත යුද නෞකාවක්. මේ නෞකාව නාමකරණය කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලයේ වරාය නාමයෙන්. ඒ වරාය ඒ කාලේ ලෝකයේ හොඳම ස්වභාවික වරායක් එකක් වෙලා තියෙන අපේ ත්‍රිංකුමලේ වරාය තමයි මේ ආසියාවේ හොඳම වරාය කියලා කියන්නේ. මේ නෞකාවේ මුලින්ම ඉන්දියාවේ තමයි මේක මේ නෞකාව හදලා තියෙන්නේ මුම්බායි වල. තනිකර මේ නෞකාව හදලා තියෙන්නේ ඔක්කොම තේක වලින්. කියන්නේ ඇතුලේ තියෙන බඩු, ඒ කියන්නේ මුළු නෞකාවම තේක වලින් හදලා තියෙන හොඳ ශක්තිමත්ව. එක දිගු කාලයක් පවතින්නේ කියන්නේ හොඳම ලීයකින් තමයි තේක් වලින් තමයි මේක හදලා තියෙන්නේ. මේ ත්‍රිංකුමලේ යුද්ධ වලට මේ යොදා ගන්න හම්බෙලා නැහැ. මොකද ප්‍රංශයයි බ්‍රිතාන්‍යය අතර යුද්ධය කියන්නේ 1817 මේ නැව මෙහෙට එනකොට යුද්ධය ඉවරයි. ඊට පස්සේ මෙයාලා මේ නෞකාව ඒ කියන්නේ ට්‍රේනින් වලට ඒ කියන්නේ නාවික හමුදාවේ මේ පුහුණුව සඳහා යොදාගත්තා කියලා තමයි අපිට එතන හිටිය. එතන මේ එක්කෙනෙක් හිටියා එතන. ඒ කියන්නේ අපිට කියලා දුන්නා. එයා කිව්වේ මේ පුහුණු කටයුතු සඳහා ඊට පස්සේ මේ නෞකාව යොදාගත්තා කියලා. මේ පසුව මේ නෞකාව මේ අවසානයේදී මේ කියන්නේ අවුරුද්දෙන් 200 ගාණක් පරණයි මේ නෞකාව. ඒත් අද මේ නෞකාව මාර කියන්නේ ශක්තිමත්ව හොඳ තත්ත්වයේ තාමත් තියෙනවා. මේ එතන මියුසියම් එකේ ඒ කියන්නේ බ්‍රිතාන්‍ය රජයට මේක කියන්නේ හොඳ දරා ගන්න පුළුවන්, කියන්නේ වියදම් කරන්න පුළුවන්, මේක ආරක්ෂා කරගන්න පුළුවන්කම නිසා අද ඒ විදියටම නෞකාව හොඳ තත්ත්වයෙන් තාම තියෙනවා. මේ නැවේ ඇතුලේ තනිකර කාලතුවක්කු කියන්නේ ජනෙල් වගේ තියෙනවා. ඒ වගේ ඔක්කොම කියන්නේ මාර ලොකු නැවක් මේක. ඒකේ තියෙනවා අර ග්ලාස් වගේ කාලා නිකන් ජනෙල් වගේ. ඒ වගේ කාලතුවක්කු දාලා තියෙන්නේ. කියන්නේ දෙපැත්තෙම කියන්නේ නැවේ දෙපැත්තෙම මේ තියෙන්නේ පේන තියෙන එක තමයි කාලතුවක්කු. මේක මේ විදිහට දෙපැත්තෙම තියෙනවා. ඒ වගේම කාලතුවක්කු තව තුවක්කු ඒ වගේ මේක තනිකර යුද නෞකාවක්. ඒ කියන්නේ යුද්ධ කරන්නම අදපු නෞකාවක්. ඒ විදිහට මේක ලස්සනට ඒ විදිහට තාමත් ඒ කාලතුවක්කුයි ඒකත්තු බඩු ඔක්කොම මේ විදිහට තියෙනවා. මේකේ ෆොටෝස් ගන්න ඔක්කොම වීඩියෝ ගන්න දෙනවා. කට්ටිය ගොඩක් මේ වගේ ඉඳගෙන ෆොටෝ එහෙමත් ගහනවා. මේක ඇත්තටම මේ ඇවිල්ලා බලන්න ඕනේ. කියන්නේ ලස්සන තැනක්.
මේ එළියත් මාර ලස්සනයි. කට්ටිය කියන්නේ සෑහෙන දවසට එනවා, සෑහෙන ප්‍රමාණයක් එනවා බලන්න. මේක තනිකර තියෙන්නේ කියන්නේ ඒ යුද්ධ කාලේ පාවිච්චි කරපු විදිය. කියන්නේ එයාලා ඒ විදියටම දැන් හදලා තියෙනවා. මේක තට්ටු 3ක් වගේ තියෙනවා. කියන්නේ ඇතුලෙන් නිකන් යන්න මේ තියෙන ටේබල් වගේ තියෙන්නේ. එයාලා කෑම ගත්ත තැන්. ඒ කියන්නේ වාඩි වෙලා කෑම කාපු තැන්. මේ තව ඔය තියෙන තුවක්කු. ඒ කියන්නේ ගොඩක් දේවල් ඇතුලේ බලන්න තියෙනවා. අපිට ඒක ඉක්මනට මේ කියන්නේ ඒක එදා සීතල දවසක් ඉඳලා ඉක්මනට වහනවා කිව්වා. ඒක නිසා අපි ඉක්මනට වීඩියෝ කරගෙන ගියා. අපි ආවේ දවසත් ගොඩක් සීතල දවසක්. ඒක නිසා යාළුවා එදා කලින් වහනවා කිව්වා. මේක ඇතුලේ ගොඩක් වෙලා බලන්න දේවල් තියෙනවා. මෙහෙම යටි කියන්නේ යන්න තියෙන බින්ගේ වගේ. පොඩි දොරවල් වගේ. මේ නෞකාව ඇතුලේ තියෙනවා බේකරියක්. ඒ වගේම ඔය ලෙඩ වුණාම කියන්නේ එක තුවාල වෙලා මොන හරි වුණාම එන ප්‍රතිකාර කරන පොඩි ඩිස්පෙන්සරියක් වගේ. අන්න ඒ වගේ බෙහෙත් දෙන තැන. ඒ ඔක්කොම තියෙනවා මෙතන. මේ නැවේ කොටස් තාම අපි පෙන්නන්න ඇතුලේ ලණු අර නැවවල එක මොහොතට දාලා තියෙන නැව මේ ලණු රෝල් ඒවා තාම එහෙමම තියෙනවා. මේ පෙන්නන වීඩියෝ එකෙන් ඒ ඇතුලේ ඒවා තමයි. සමහර ඒවා නම් අපි හැම එකම දන්නේ නම් කරන්නේ මේ මොනවද කියලා. ඔය තියෙනව තමයි මේ වීඩියෝ කරන් යන්නේ. ආට පේනතු දෙපැත්තේ මම පෙන්නගෙන යනවා ඉක්මනට. අපිට මේක ටික කාලයයි දුන්නේ වහන නිසා ඒකින්ද මේ පෙන්නගෙන යන්නේ. පුළුවන් අය ඇවිල්ලා මෙතන බලලා යන්න. කොහොමත් යෝක් නිව්කාසල් අතර තමයි මේ හාර්ට්ෆෝල් කියන නගරේ තියෙන්නේ. මෙතන මේ තියෙන්නේ අර මම කිව්වේ උනාරි අසනීප වුණාම ඔය තියෙන්නේ ඒක තමයි බෙහෙත් කරන තැන. පොඩි ඩිස්පෙන්සරියක් වගේ එකක් ඇතුලේ. නෞකාව ඇතුලේ. ඔය තියෙන එක තමයි. ඒ ඔක්කොම යාලා හදලා තියෙන විදිහෙන් බෙහෙත් බෝතල් ඒවා අවශ්‍ය දේවල් තියලා. මම මේ පෙන්නන්න යන එතනම තියෙන තවත් පොඩි ගුහාව වගේ ඇතුලට යටට. ඒක තමයි මේ ඔය තියෙන බේකරිය. ඔය තියෙන පාන් වගේ ඒවා තියලා හදලා ඒ විදිහට ඒ තියෙන බේකරි එක. මෙතන තියෙන ඔය මං හිතන්නේ කැප්ටන්ලා. එයාලා වගේ අය ටිකක් අර උසස් අය වගේ කෑම ගත්ත තැන. ඒ කියන්නේ ප්ලේට් තියලා කෑම වගේ නිකන් හදලා ඒ විදිහට එයාලා ඒ බලන්නේ ඒ විදිහට අපි කියන්නේ හදලා තියෙනවා. එතනින්ම ඒ ඇතුළට යනකොට තියෙනවා දැන් අනිත් වැඩ කරන කියන්නේ එතන හිටිය අනිත් අය කෑම ගන්න තැන. ওই දිගට තියෙන ටේබල් තමයි. ටේබල් තියලා ඒ කෑම කාපු විදියට ප්ලේට් එක කප් ඒ කියන්නේ කෑමත් එක්කම වගේ හදලා ඒවා ඒ කියන්නේ පෙන්නලා තියෙනවා. තිබ්බ විදිය.
මේ ත්‍රිංකුමලි කියන්නේ 19 සියවසේ බිතානි නාවක යුද නෞකාවක්. ඒ නෞකාව වරාය නවත්තද්දී කියන්නේ ඒ අවට මේ වරාය කියන්නේ බඩු ගන්න ගම්මානයක් හදලා තියෙනවා. මේ ඇතුලේ තියෙන්නේ මේක මේ කියන්නේ වරාය වටේ තියෙන්නේ පොඩි පොඩි කාමර වගේ. ඒ කාලේ නැව් වලට අවශ්‍ය කියන්නේ බඩු ගන්න කට තමයි මේක තියෙන්නේ. එක එක දැන් ඒ හදලා තියෙනවා ඒ පෙන්නලා. එක එක කඩ කාමර වගේ. මේ ඖෂධ ශාලා ඒ කියන්නේ ඇඳුම් මහන තැනක් ටේලර්ස්ලා ඉන්න ඒ විදිහට ඒ කියන්නේ අලම්බු පින්තූරත් එක්ක තියෙනවා. කියන්නේ මත්පැන් කඩ තව තිබ්බා ආයුධ. ඒ කියන්නේ ඉන්දියන් කම්පැනි එකක නමක් දාලා තමයි එතන තිබ්බේ. ඒ රූම් එකේ කියන්නේ ආයුධ ගබඩාව කියන්නේ ආයුධ තියෙන කාමරයක්. ඔය තියෙන එක තමයි. ඔය තියෙන්නේ පෙන්නලා තනිකර ඒක ඇතුලේ තියෙන ආයුධමයි. ඒ කාලේ මං හිතන්නේ ඒ කියන්නේ යුද්ධෙට පාවිච්චි කරපු ආයුධ වෙන්නේ නැති. ඒක දන්නේ හරියටම. ඒකේ විස්තරයක් මට එච්චර දැනගන්න ලැබුණේ. මේ අනිත්ව නම් අර කඩ කාමර තියෙන්නේ මේ අර වරාය ගම්මානක කඩ ගම්මානයක් කියන්නේ කඩ කාමරේ තියෙන නිකන් අපිට කියන්නේ පොඩි ගම්මානයක් විදියට. ඒ නැව් වලට අවශ්‍ය බඩු තියෙනවා. ඒවට ගෙනියන බඩු. ඒවට අවශ්‍ය ඇඳුම් මහන තැන් ඒවා තමයි ඒකේ තියෙන්නේ. ඒකේ අපිට අර මියුසියම් එකෙන් පෙන්වන්නේ ඒ කියන්නේ ඒ කාලේ වරාය ජීවිතයක් කොහොමද කියලා පෙන්වන විදිහට තමයි ඒව හදලා තියෙන්නේ. ඒ කියන්නේ ගම්මානයක් විදිහට. මේ තියෙන ඒ ටික තමයි මේ පෙන්වන්න යන්නේ. ඒ මේ වරාය ගම්මානේ අර කියන්නේ නැවකාව තියෙනවා කරවල කඩ වගේ කියන්නේ ගම්මානයක් බවට පෙන්නලා තියෙන නිකන් මාළු විකුණන තැන් සත්තු අර ගොඩට ඇවිල්ලා කිඹුලෙක් ඒ වගේ කියන්නේ හදපු ඒවා අයින දිගේ තියෙනවා අපිට බලන්න පුළුවන්. ඒ වගේ ෆොටෝ ගන්න කරත්ත වගේ ඒවා තියෙනවා. ඒ ටික තමයි අර මම පෙන්වන්නේ මේ වීඩියෝ වලින්. ලස්සන මේ ෆොටෝස් ගන්නෙම ලස්සන තැනක්. ඒ කියන්නේ පැරණි දේවල් එක්ක ලස්සන පින්තූර ගන්න පුළුවන් එතන. ගොඩක් අය කියන්නේ ඒවටත් එන්නේ මං හිතන්නේ අපේ ලංකාවේ අය නම් මම වැඩි දැක්කේ නෑ. වෙන රටවලින් ආපු අය තමයි ගොඩක් මෙතන ෆොටෝස් එහෙම ගන්නවා ලස්සනයි එතන තැන. අපේ ලංකාවේ ත්‍රිකුණාමලයේ ත්‍රිංකෝ කියන නම දිච්ච නෞකාවක් තියෙන එක ඇත්තටම අපිට කියන්නේ අපිට ආඩම්බරයක්. බ්‍රිතාන්‍යයේ මේ වගේ තැනක තාමත් අපේ මේ නැව ආරක්ෂිතව මෙතන තියෙනවා. ඒක ඇත්තටම අපිට මාර කියන්නේ අපිට සතුටක් ඒක දැක්කාම පැරණි නෞකාවක් ඒ විදිහටම තියෙන විදිහ කියන්නේ ලස්සනට තාමත් ඒ විදිහට තියෙන එක ගැන.
ආයේ මේ මියුසියම් එකේ තව රූම් තියෙනවා. ඒ වගේ එක රූම් එකක තියෙනවා. ඒ කියන්නේ මේ නැවක් හදන තාලේ. කියන්නේ ඒක වීඩියෝ එකකින් පෙන්වන්නේ. හදන හැටි. මේක මේ තියෙන්නේ තව අර ඩයිවිං රූම් එකක්. ඒ කියන්නේ කිමිදුම් ඒ කියන්නේ සම්බන්ධව තියෙන බඩු ඒවට අවශ්‍ය ගන්න දේවල් ඒ ට්‍රේනින් කරන විදිහ ඒ වගේ කියන්නේ වීඩියෝ එකකින් යනවා. ඒ වගේ මෙතන පෙන්නනවා මේ නැව හදන තාලේ. ඒව තමයි මේ වීඩියෝ වලින් පෙන්නන්නේ. මේ මියුසියම් එක බලන්න මේ පවුන් 13ක් වගේ පොඩි මුදලක් තමයි ටිකට් වලට ගන්නේ. ඔන්ලයින් බුක් කරොත් පවුන් 12ක් වගේ. මේ නැව අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න. මේකෙත් නැවේ ඉස්සරහා තියෙන මනුස්ස පින්තූරයක්. ඒ පින්තූරෙන් පෙන්වන්නේ අපේ ඉස්සර කාලේ මනුස්ස කියන්නේ අර ඇඳපු ඇඳුම් ජටාව බැඳලා ඒ විදිහේ මේ පෙන්වන්නේ ඒක. මම මගේ මේ වීඩියෝ එක මෙතනින් නිමා කරනවා. ආය අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.